මිනිස්සු ඔක්කොම ටික හොඳ මානසිකත්වයකට ආවොත් මේ ලෝකෙ කොච්චර සුන්දර වෙනවද? හරි. ඒක වෙනම කතාවක්. ඒක මනස තමයි වැඩේ ඔක්කොම තියෙන්නේ. මනස හින්දා අපිට මේ ඔක්කොම නිර්මාණය වෙලා තියෙන්නේ. අපි තාම හිතන්නේ නැතිවට. මේ ඔක්කොම නිර්මාණය වෙන්නේ කොහොමද? මනස. අපි හිතන්නේ නැති වුණාට ඔයා දන්නවද? මම අර කියලාත් ඇති. මේ ලෝකෙ මිනිස්සු නිසා මේ ගෝලීය ශක්තිය ඉහළ යනවා. නේද? ඔය මිනිස්සුන්ගේ කල්කිරියාව හොඳ වුණොත් මිනිස්සුන්ගේ මොනවාද මේ සිතුම් පැතුම් හොඳ වුණොත් ගෝලීය උණුසුම අඩු වෙනවා. ඒක මම කියන ඕර එකක් යනවනේ. මම අපේ එළියට යනවා ශක්තිය. එහෙනම් අපේ හිතේ ස්වභාවයත් එක්ක අපේ එළියමද ඕර එකක් ශක්තියක් යනවා. හරි? ඔය යනවා මේ ඔය තරහ ගියාම යන රතු පාට කියලා. තරහ ගමනේ රතු පාට. ඒ ඕර මැෂින් කියනවා. උදාහරණ ඕර මැෂින් එකේ අපිට බලන්න පුළුවන් අපේ අත තියලා ඒ ඕර මැෂින් එකේ තරහ ගැස්සුත් වෙන්නේ රතු පාට කිරණයම පෙන්නනවා. එතකොට කාමුක ඇඟීමක් ආවොත් ඒ යන කිරණ පෙන්නනවා. හරි? ඒක වෙන වර්ණවල යන්නේ. අපි දන්නවා වර්ණ වලින් කිරණක් පිට වෙනවා කියලා කියන්නේ මොකද්ද? කිරණක් යනවා කියන්නේ ශක්තියක් යනවනේ. ශක්තියක් යනවා කියන්නේ ෆ්ලාග් පිටේ සංඛ්‍යාදයෙන් කිරණක් යනවා කියන්නේ සංඛ්‍යාදයක් නම් ඒක ෆ්ලාග් පිටේ කරා මොකද්ද? ශක්තියක් කියන්නේ. ඊ සමාන HF ශක්තිය. එනනම් ඔය ශක්තියේ පරිසරයට උදාහරණයක්. එතකොට අන්න ගෝලීය උණුසුමට බලපානවා. තරහ යනකොට ශක්තිය වැඩි වෙනකොට ඔය ශක්තිය පිටේනවා. ඔකම තමයි අපි අර කියන්නේ මේ මිනිස්සු ඔක්කොම ටික හොඳ මානසිකත්වයකට ආවොත් මේ ලෝකෙ කොච්චර සුන්දර වෙනවද? හරි. ඒක වෙනම කතාවක්. ඒක මනස තමයි වැඩේ ඔක්කොම තියෙන්නේ. මනස හින්දා අපිට මේ ඔක්කොම නිර්මාණය වෙලා තියෙන්නේ. අපි තාම හිතන්නේ නැතිවට. මේ ඔක්කොම නිර්මාණය කරන්නේ කොහොමද? මනස. හරි මේ ඔක්කොම නිර්මාණය කරේ මනසේ අවශ්‍යතාවය. රටුට්ටක් කියනවා නම් පරිණාමය වෙන්නේ කොහොමද? මේ වගේ කට්ටිය නම් ඇක්සෙප්ට් කරලා ඉවර දන්නේ නැහැ. පරිණාමය කොහොමද? පරිණාමය වෙන්නේ හිතක අවශ්‍යතාවයට. ඒකත් ඇතුළට කල්පනා කරලා බලන තමයි තේරෙන්නේ. හරි? දැන් මුලින්ම හිතන්න ඔයා පරිණාමය අපි කතා කරනවානේ දැන් ප්‍රතිහෙල්මින් ටෙස්ට් පැනාරියාට එනවනේ මොකද්ද? ආලෝක සංවේදක ප්‍රකාශ සංවේදක එන්නේ මොනවද? අක්ෂිල වනගද? අන්න අක්ෂිල අපේනවනේ. ඊට පස්සේ එයාට එක මදි. එයාට මේකේ කරගන්න බැහැනේ කියන අවශ්‍යතාවය එනවා. ඒ අවශ්‍යතාවය අනුව තමයි ඊළඟ කෙනා පරිණාමයේදී ඊට දියුණුවක් ලැබෙන්නේ. හිතකින් තමයි මේ ඔක්කොම ගොඩ නැගෙන්නේ. හිතත් එක්ක තමයි ගොඩ නැගෙන්නේ ළමයි හැමදේම. අපිට මේක මදි වුණා. එහෙනම් මේ දේ මදි වුණා නම් ඊළඟට හිතක අවශ්‍යතාවය වෙනවා ඊළඟ පරිණාමය වෙන්නේ. ඒ පරිණාමයේ තියෙන හිතත් එක්ක යන්නේ. ඕවා කවුරු පිළිගන්නේ නැහැ මං හිතන විදිහට. ඒක ටිකක් කල්පනා කරන කෙනෙකුට තමයි ඒක තේරෙන්නේ. පරිණාමයත් හිතක අවශ්‍යතාවයක් කියලා පරිණාමය සිද්ධ වෙන්නේ. දැන් පරිණාමය වල මම කිව්වේ පරිණාම නතර වෙලා ඉන්නේ. මනුස්සය නතර වෙලා අයියේ. දැන් මේ පරිසරයට සබහාදහමේ අවශ්‍යතාවය කම්ප්ලීට්. නිවන් දකින්න මිනිසා ඇදලා ඉවරයි. එහෙනම් මේ මානසිකත්වය ඇදලා ඉවරයි. කලින් හදලා බැලුවා මම කියවර ආවේස්ලා හදලා බැලුවා මැමාලියාවන්ගේ විවිධ කට්ටිය හදලා බැලුවා උරගේ හදුවා. ඊට පස්සේ මත්ස්‍ය උරගේ ඔය විදිහට හදාගෙන ආවා ඇම්ෆිබියා කට්ටිය හදන් ආවා. කිසිම කෙනෙකුට ආවේස්ලා හදුවා කිසිම කෙනෙක්ට අවශ්‍යතාවයේ සබහාදහමේ අවශ්‍යතාවය කරගන්න බැරි වුණා. එහෙනම් මොකද වෙන්නේ? මිනිස්සයා හැදුවා පරිණාමය එතනින් නතර වෙලා තියෙන මිනිස්සයාගේ. ඇයි ඒ? සබහාදහමේ රිද්මයට යන්න පුළුවන්, සබහාදහමේ තේරුම් ගන්න පුළුවන් කාටද? මිනිසාට. හරිද? අන්න එතනින් පරිණාමය නතර වෙලා. හරි. අපි අපාරමඩ බලන්න